Good morning friends. අපි අද බලමු දේව ආරක්ෂක wood preservative ගැන තමයි බලන්න යන්නේ. එතකොට අපේ වටනා අලි උලුව ජනල් වෙන්න පුළුවන්. අපේ නිවාස වලට හදන ගුහ භාණ්ඩ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සත්තුන්ගේ ලිය කොහොමද අපි ආරක්ෂා කරගන්න ඕනේ කියලා චුට්ටක් බලමු. එතකොට අපි අනිවාර්යයෙන්ම සලකන්න ඕනේ වැඩක් කරන්න කලින් එයි wood preservative එකක් පාවිච්චි කරන්නේ දෙවකට ලීයකට කියලා. එතකොට අපි දන්නවා ලීය හානි කරන්න පුළුවන් සත්තු වර්ග ඉන්නවා. එක සත්තු වර්ගයක් කියන්නම් powder post beetle. ඔයාලා දැකලා තියෙනවා ඔයාලා ගෙවල් වල පොඩි පොඩි ඇට පොඩි ලී කුඩු වගේ ඇට වගේ වැටෙනවා. එතකොට ඒ ලීයේ මේ හානි කරන්න සතා ඇවිල්ලා powder post beetle කියලා. ඒ වගේ සත්තු වර්ග ගොඩාක් ඉන්නවා. එතකොට අපි අනිවාර්යෙන් කෝටන් එකක් ඇප්ලිකේෂන් කරන්න කලින් දේව ආරක්ෂා එකක් ලීයට ඇප්ලිකේෂන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ලෝකෙම පිළිගත් ක්‍රමය ඇවිල්ලා wood pressure treat කියලා. එතකොට ලීයට බෙහෙත් ප්‍රෙෂර් කරන සිස්ටම් එකක් තියෙනවා ලෝකෙ. එතකොට මේක ලංකාවෙත් දැන් තියෙනවා. ඔයාලට ඒ වගේ කරගන්න අවශ්‍යයි නම් wood treat කරගන්න අවශ්‍යයි නම් අපිට කන්ටැක්ට් කරන්න. අපි ඒක හොයලා දෙන්නම්. එතකොට එහෙමත් බැරි වුණොත් අපි අනිවාර්යෙන් wood preservative එකක් ඇප්ලිකේෂන් කරන්න ඕනේ ලීයට. සාමාන්‍ය ඇන්ටිපෝරා තියෙන wood preservative එකක් ලීයට අපි ඇප්ලිකේෂන් කරලා තමයි කෝටින් එකට යන්නේ. එතකොට අපේ තියෙනවා සියලැ wood preservative. මේ තියෙන්නේ සියලැක් wood preservative. මේක ඇවිල්ලා ඇන්ටිපෝරා කියන කිමිකල් එක ඇඩ් කරලා තමයි අපි හදලා තියෙන්නේ. ඒ නිසා මේක ඔයාලට ඇප්ලිකේෂන් කරගන්න පුළුවන් ඔයාලගේ දේව භාණ්ඩ සාමාන්‍ය උලුව ජනල් ඒ වගේ ලී වලින් හදන ඕනම භාණ්ඩ වලට ඇප්ලිකේෂන් කරගන්න පුළුවන් සියලැක් wood preservative. අනිත් එක සාමාන්‍යයෙන් ලීය ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට මේ ඇවිල්ලා 80 ඉඳලා 180 වෙනකම් සෑන් කරපු ලීය. එතකොට දැන් මේ ලීය ගත්තොත් අපි මේ ලීයේ සත්තු හානි කරන්නේ මේ එළ ප්‍රදේශයට. මෙන්න මේ තියෙන්නේ සුදු පාට වගේ තියෙන මේ එළ ප්‍රදේශය තමයි සත්තු හානි කරන්නේ. ඒ නිසා තමයි අනිවාර්යෙන් wood preservative එකක් අපි ඇප්ලිකේෂන් කරන්න ඕනේ ලීයකට. දැන් අපි wood preservative එකක් ඇප්ලිකේෂන් කරන්න කලින් කරන්න ඕනේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒක අනිවාර්යෙන් සලකලා බලන්න ඕනේ. නම් මේක ඇවිල්ලා 80 ඉඳලා 180 වෙනකම් සෑන් කරනවා. සෑන් කරලා පොටි ටච් අපුත් කරලා 180 වෙනකම් සෑන් කරලා තියෙනවා. එතකොට මේකේ අපි කෝටින් එකක් කරන්න කලින් ස්ටේන් එකක් හරි වෙනම කෝටින් එකක් හරි මොනවා හරි වෙලා කරනවා නම් දවස් 3ක් අනිවාර්යෙන් දවස් 3ක් මේක හොඳට ඩ්‍රයි වෙන්න වේලෙන්න තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ගහන ස්ටේන් එකක් හරි මොනවා හරි කෝටින් එකක් හරි මේක උඩ ඇප්ලිකේෂන් කරන්න ඕනේ. නැත්තම් දැන් මේක හරියට වේලුනේ නැතුව ස්ටේන් එකක් හරි මොනවා හරි කෝටින් එකක් හරි ඇප්ලිකේෂන් කරොත් ඒක ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ දේවල් කල්පනා කරලා හොඳට සෙල්ලක්කෙල්ල බලලා තමයි අපි යන්න ඕනේ. හරි ෆ්‍රෙන්ඩ්ස්, එතකොට අපි මේ වගේ වෙන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් මගේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරගන්නවා.